ෆයිනන්ෂල් නොලෙජ් එක කියන්නේ කවුරුත් අපිට කියලා දෙන්නේ නැති සබ්ජෙක්ට් එකක්. හොඳට ඉගෙන ගන්න, ලොකු කම්පැනි එකකට වැඩට යන්න, EPF ETF ගන්න නැත්නම් පෙන්ෂන් එක ගන්න, හොඳ පඩියක් ගන්න ෆන් එකේ ඉන්න. ඕක තමයි බෞතරයක් දෙනාම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිය. හැබැයි විශ්වාස කරන්න මේක තමයි ධනය උපයන්න තියෙන කාර්යක්ෂමතාවෙන් අඩුම සහ දුර්වලම පාර. මීට වඩා කාර්යක්ෂම විදියට ධනය උපයන්න පුළුවන් තව පාරවල් 3ක් තියෙනවා. කවුරුත් ඔයාලට මේක කියලා දෙන්නේ නැහැ. ඔයාම ගිහිලා මේක හොයාගෙන දැනගත්තත් මිසක්. අහලා තියෙනවද කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එක ගැන? ඔයා මේක දැනගත්තොත් ඔයා මුදල් උපයන එක, ධනය උපයන එක සම්බන්ධයෙන් බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මීට කලින් අපි Rich Dad Poor Dad කියන පොත ඒ සම්බන්ධයෙන් watch book වීඩියෝ එකක් කරා. ඉතින් ඒක ලියපු රොබර්ට් කියසාකිගෙම තවත් හිට් වෙච්ච පොතක් තමයි මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් කියන පොත. ඔයා ජීවිතේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හොයන කෙනෙක් නම්, ලයිෆ් එකේ චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඔයාගේ ලයිෆ් එකේ කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න බලාපොරොත්තුවක් තියෙනවනම් කොහොමද ඒක මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් පොතට අනුව ඔයා කරන්නේ? මේ හැම දෙයක්ම මේ watch book වීඩියෝ එකෙන් අපි අද කතා කරමු. ඉතින් පළවෙනියටම දැනගන්න ඕනේ මොකද්ද මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් කියලා කියන්නේ? මොකද්ද මේකේ තියෙන කොටස්? ඉතින් මේ පොත ලියන රොබර්ට් කියසාකි කියනවා මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ ඔයාට ධනය උපයන්න පුළුවන් ප්‍රධාන විදි 4ක් තියෙනවා. ඉතින් මේ විදි 4න් ඔයා ඉන්න තැන තීරණය වෙන්නේ ඔයාගේ ස්කිල් සෙට් එක සහ ඔයාගේ මයින්ඩ් සෙට් එක අනුව තමයි. මොකක්ද මේ විදි 4? කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ පළවෙනි කොටස තමයි මේ E කියන කොටස, එම්ප්ලොයි කියන කොටස. ලෝකේ බහුතරයක් දෙනා ඉන්නේ මෙන්න මේ කොටසේ තමයි. ඉතින් එම්ප්ලොයි කෙනෙක්ට එයාගේ ජීවිතේ ඕන කරන බේසික් දේවල් කීපයක් තියෙනවා. උදාහරණයකට මට රිස්ක් එකක් ගන්න බෑ. ජොබ් සිකියුරිටි කියන එක මට හොඳටම තියෙන්න ඕනේ. ඒකට හොඳ ඩිග්‍රී එකක් මම කරන්න ඕනේ. රස්සාවක් ලැබෙන්නේ එතකොට තමයි. රස්සාවත් ගහලා යන ලෙවල් එකේ ඉන්න බෑ. හොඳ කම්පැනි එකක් වෙන්නත් ඕනේ. හෙල්ත් බෙනිෆිට්ස්, ඉන්ෂුරන්ස් මේ ඔක්කොම ඕනේ. වැකේෂන්ස් තියෙන්න ඕනේ ඔෆිස් එකේ. EPF ETF ඕනේ. රජ රස්සාවක පෙන්ෂන් එක ලැබෙන්න ඕනේ. වයසට ගිහින් ආයෙත් කටු ගන්න බෑ. හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්න ඔෆිස් එකක් වෙන්න ඕනේ. ඕක තිබ්බොත් මට හොඳටම ඇති. දැන් මේක වැරදිට ගන්න බා. දැන් ඔයා මේ E කොටසට අදාළ කෙනෙක් නම් ඒක වැරදි කියලා නෙමෙයි මේ පොත කියන්නේ. මේ පොත කියන්නේ ඔයාට ධනය උපයන්න සහ මුදල් උපයන්න පුළුවන් කාර්යක්ෂමතාවයේ අඩුම සහ දුර්වලම පාර මේක තමයි. අන්න ඒක තේරුම් අරගෙන ඔයා මේ E කොටසේ ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට එම්ප්ලොයි කෙනෙක්ගේ දියුණුව තීරණය වෙන්නේ මොනවා මතද? කෝපරේට් ලැඩර් එකේ උඩට යන විදිහ මත තමයි. ඒ කියන්නේ ඔයාගේ ඊළඟ ප්‍රොමෝෂන් එක මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඒ දුක කියන්නේ මේ මුළු අධ්‍යාපන ක්‍රමයේම හැදිලා තියෙන්නේ ඔයාවයි මාවයි මෙතන තියාගන්න. මේක ගැන තව අපි කතා කරමු. ඊට කලින් අපි ඊළඟ ලෙවල්ස් මොකක්ද කියලා කතා කරමු. කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ දෙවෙනි කොටස තමයි S කොටස. self employed කොටස. ද self employed කියවම ගොඩක් කට්ටිය මේකට අයිති වෙනවා. උදාහරණයකට small business owners, පොඩි ව්‍යාපාර හිමිකරුවන්. හිතනවා මොනවා හරි සබ්ජෙක්ට් එකක් ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් විදියට කන්සල්ටේෂන් කරනවා කියලා. එහෙනම් ඔයා self employed කෙනෙක් තමයි. තමන්ගේ ප්‍රොජෙක්ට්ස් තෝරලා බේරලා තමන්ගේ පහසුවට ෆ්‍රීලාන්සින් කරන කෙනෙක් ඉන්නවා නම් ඔයත් self employed කෙනෙක් තමයි. නැත්තම් හිතන්න ඔයා ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, එන්ජිනියර් කෙනෙක්, A level O level උගන්වන ගුරුවරයෙක් විදියට ඔයාගේ සබ්ජෙක්ට් එකේ ඉන්න ස්පෙෂලායිස්ඩ් කෙනෙක්. ඔයා වෙනම තනියෙන් ඔයාගේ දැනුම සහ අත්දැකීම සෙල් කරනවා ෆී එකක් අරගෙන. ඔයා self employed කෙනෙක් තමයි. good news එක තමයි ඔයා E කොටසේ ඉන්න employee කෙනෙක්ට වඩා self employed කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් අරකට වඩා top level එකේ ඉන්නවා. ඇයි? මොකද මේ self employed කෙනෙක්ට එයාගේ අතේ control එක E එකේ ඉන්න employee කෙනෙක්ට වඩා තියෙනවා. මොකද මේ self employed කෙනෙක් කැමති නෑ වෙන කෙනෙක්ගේ පදයට නටලා එයාගේ ලයිෆ් එකේ කන්ට්‍රෝල් එක නැති කරගන්න. දැන් මේකෙත් කිසි වැරද්දක් නෑ. මොකද මේ පොත අපිට කියන්නේ නෑ මේ self employed කෙනෙක් වෙලා ඉන්න එකේ වැරදි කියලා. නෑ. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ධනය උපයන්න පුළුවන් විදි ගත්තොත් මේ self employed ක්‍රමයක් ටිකක් කාර්යක්ෂමතාවයේ අඩු ක්‍රමයක්. මොකද self employed කෙනෙක් විදියට ඔයා උපයන ධනය තීරණය වෙන්නේ මොනවා මතද? ඔයා වැය කරන කාලය මත. වැඩිපුර කාලයක් දීලා වැඩ කරොත් ඔයා වැඩිපුර මුදලක් හම්බ කරනවා. ඒ නිසා ඔයාට මීට වඩා කාර්යක්ෂම විදියට ධනය උපයන්න කැමති නම් ඔයා මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ ඊළඟ ඔප්ෂන් දෙක ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. මොකක්ද මේ ඔප්ෂන් දෙක? කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ ඊළඟ කොටස තමයි මේ B කියන කොටස. big business ownersලා, ව්‍යාපාර හිමිකරුවා. දැන් මේ Simple Books channel එක බලන ගොඩක් කට්ටිය මේ කොටසේ අයිති වෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? දැන් E එකේ ඉන්න employee කෙනෙක්වත් S එකේ ඉන්න self employed කෙනෙක්වත් ධනය උපයන විදිහට නෙවෙයි B එකේ ඉන්න big business owner කෙනෙක් ධනය උපයන්න ඕනේ. මොකද මේ අධ්‍යාපන ක්‍රමය අපිට කියලා දෙන්නේ නැහැ B එකේ ඉන්න big business owner කෙනෙක් බවට පත් වෙන්න.
එතනට අපි මේක අරගෙන යන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එක සහ ස්කිල් සෙට් එක මත තමයි. ඔයාම තමයි මේක හොයාගෙන යන්න ඕනේ. දැන් හිතන්න එම්ප්ලොයි කෙනෙක්ගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ එයාගේ කෝපරේට් කරියර් එකේ යාට ලැබෙන ප්‍රොමෝෂන් එක මත. සෙල්ෆ් එම්ප්ලොයි කෙනෙක්ගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ එයා වැඩ කරන කාලය මත. බිග් බිස්නස් ඕන කෙනෙක්ගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ මොකෙන්ද? එයා හදන එයාගේ බිස්නස් එක එයා ගොඩනගන ලාභදායි සිස්ටම් එක මත. මෙන්න මේ සිස්ටම් එක හැදීම තුළින් තමයි එයාගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තමයි මේ පොත අපෙන් නගන ප්‍රශ්නේ තමයි කවුද අපිට මේ වගේ ලාභදායි ව්‍යාපාර සිස්ටම් එකක් හදන විදිහ කියලා දෙන්නේ. ඉතින් මේක ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඊට කලින් අපි ඊළඟ ලෙවල් එක ගැනත් කතා කරලෙමු. කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ හතරවෙනි ලෙවල් එක තමයි I ලෙවල් එක. ඉන්වෙස්ටර් ලෙවල් එක. ඒ කියන්නේ ඔයාගේ ධනය පාවිච්චි කරලා ඊට වඩා හොඳ රිටර්න් එකක් ලැබෙන විදිහකට මේ ධනය ඔයා පාවිච්චි කරන්නේ කොහොමද? දැන් මේකට ඕන කරන මයින්ඩ්සෙට් එකයි ස්කිල් සෙට් එකයි සහ මුලින්ම වෙනස්. ඒකත් මේ සිස්ටම් එක ඇතුළේ අපිට කොහෙවත් කියලා දෙන්නේ නැහැ. හැබැයි මෙතන ලස්සන පොයින්ට් එකක් තියෙනවා. මේක අවධානයෙන් අහන්න. හොඳට කල්පනා කරලා බලන්න ලෝකේ ඉන්න ලොකුම ඉන්වෙස්ටර්ස්ලා දිහා බලන්නකෝ. උදාහරණයකට අපි ඉන්වෙස්ටර් කෙනෙක් කිව්වම ඔළුවට පළවෙනියට මෙන්න වොරන් බෆට් ගැන හිතන්නකෝ. වොරන් බෆට් ලෝකේ ඉන්න ලොකුම ඉන්වෙස්ටර් කෙනෙක් තමයි දැන්. ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න කලින් එයා කවුද? ලොකු බිස්නස්මන් කෙනෙක්, ව්‍යාපාරිකයෙක්. එයා B සෙක්ෂන් එකේ ඉඳලා තමයි I සෙක්ෂන් එකට ආවේ. ඇයි ඒ ලෝකේ ලොකුම ඉන්වෙස්ටර්ස්ලා මීට කලින් බිස්නස් ඕනර්ස්ලා විදිහට ඉඳලා තියෙන්නේ? මොකද කියනවා නම් ඔයාට හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න ඒකට අවශ්‍ය කරන ස්කිල් සෙට් එකයි මයින්ඩ් සෙට් එකයි එම්ප්ලොයි කෙනෙක් විදිහට ඉඳලා සෙල්ෆ් එම්ප්ලොයි කෙනෙක් විදිහට ඉඳලා ලැබෙන ස්කිල් සෙට් එකටයි මයින්ඩ් සෙට් එකටයි වඩා සහ මුලින්ම වෙනස්. ඒ දෙකේ ඉඳලා ඔයාට අර ස්කිල් සෙට් එකයි මයින්ඩ් සෙට් එකයි ගන්න හරි අමාරුයි. හැබැයි ඔයා බිස්නස්මන් කෙනෙක් නම් B සෙක්ෂන් එකේ ඉන්න කෙනෙක් නම් එතකොට ඔයාට ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන ස්කිල් සෙට් එකයි මයින්ඩ් සෙට් එකයි එතනින් යම් තාක් දුරකට ලැබෙනවා. ඒ නිසා තමයි ලෝකේ ලොකුම ආයෝජකයන් වෙන්න කලින් ව්‍යාපාර හිමිකරුවන් බවට පත් වෙලා තියෙන්නේ. උදාහරණයකට බිස්නස් ඕන කෙනෙක් නම් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එක බලන එක, කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක බලන එක, බැලන්ස් ෂීට් එක බලන එක, ROI බලන එක, net profit break even මේ වගේ බිස්නස් එකක් දිහා බලන්න පුරුදුන කෙනෙක්ට ලොකු රිටර්න් එකක් ගැන ඉන්වෙස්ට්මන්ට් එකක් දිහා බලන්න දන්නවා. ඒත් ප්‍රශ්නේ කියන්නේ මේ සිස්ටම් එක ඇතුලේ ඕක බලන්න අපිට උගන්වනවද? ඕක තමයි ප්‍රශ්නේ. රයිට්. දැන්වා දන්නවා මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ තියෙන ප්‍රධාන ලෙවල්ස් 4. ධනෙ උපයන්න පුළුවන් ප්‍රධාන විදි 4 ගැනවා දන්නවා. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තමයි දැන්වා මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ මේ විදි 4න් කොයි හරි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. මේ ඉන්න තැන අනුව ඔයා ධනය උපයන්න පාවිච්චි කරන ටෙක්නික් එක තැනේ හැටියට වෙනස් වෙනවා. දැන් මේක ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් වචන දෙකක් නිතර භාවිතා වෙනවා. මොනවාද? එකක් තමයි OPM, other people's money, අනිත් මිනිස්සුන්ගේ සල්ලි. ඊළඟ එක තමයි OPT, other people's time. මොකද්ද මේ දෙකෙන් අදහස් වෙන්නේ දැන්? දැන් මේ දෙක වැඩ කරන විදිය ගැන කතා කරොත් මේක අවධානයෙන් අහන් ඉන්න. මේ B section එකේ ඉන්න බිස්නස් ඕන කෙනෙක්, big business ඕන කෙනෙක් ගත්තොත් එයා කොහොමද දියුණු වෙන්නේ? දැන් මෙයා මුලින්ම මොනවද කරන්නේ? B එකේ ඉන්න කෙනෙක් I එකේ ඉන්න ඉන්වෙස්ටර් කෙනෙක්ගෙන් සල්ලි අරගන්නවා. ඒ කියන්නේ OPM, other people's money අරගෙන පස්සේ E එකේ සහ S එකේ ඉන්න මිනිසුන්ව හයර් කරනවා. ඒ කියන්නේ OPT, other people's time. මේ ඔක්කොම අරගෙන තමයි යා මුලින්ම බිස්නස් එක පටන් ගන්න. ඔව්. මුල් කාලේදී මේ බිස්නස් ඕනටත් මේක පොඩ්ඩක් වැඩ කරන්න සිද්ධ වෙයි. හැබැයි දිගු කාලීනව එයා මේ I section එකේ සහ S section එකේ සහ E section එකේ ඉන්න මේ හැමෝගෙම OPM එක සහ OPT එක අරගෙන දිගු කාලීනව හොඳ බිස්නස් සිස්ටම් එකක් හැදුවොත් මෙයාට මේක වැඩ කරන්නේ නැතු වුණත් මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට අපි මේ I section එකේ ඉන්න ඉන්වෙස්ටර් කෙනෙක් දිනු වෙනදී බලමුකෝ. එයා කොහොමද මේක කරන්නේ? එයා මුලින්ම එක්ස්පර්ට් කෙනෙක්ගෙන් කාලය අරගෙන, ඒ කියන්නේ OPT, other people's time අරගෙන ඇඩ්වයිස් එකක් අරගෙන තමන්ගේ ධනය හොඳ රිටර්න් එකක් ගන්න පුළුවන් තැන් ටිකක් බලලා ආයෝජනය කරනවා. පුළුවන් නම් තව ධනය තියෙන කෙනෙක්ගේ සල්ලිත් අරගෙන, ඒ කියන්නේ other people's money, OPM එකත් අරගෙන ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්නත් එයාට පුළුවන්. ඒක රිටර්න් එක එයා වැඩ කරේ නැතත් එයාගේ අතට එන තැනට එයාට පත් කරන්න පුළුවන්. දැන් මෙතන වැදගත් පොයින්ට් දෙකක් තියෙනවා. එකක් තමයි හිතන්න ඔයා මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකේ E section එකේ නැත්නම් S section එකේ ඉන්නවා. නිකන් හිතන්න ඔයා වැඩ කරන එක නැවැත්තුවා කියලා. ඔයා වැඩ කරන එක නැවැත්තුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔයාගේ ආදායම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. නිකන් හිතන්න ඔයාගේ ජීවිතේ නැති වුණා කියලා. ඒත් ඔයාගේ ආදායම මාර්ගය එතනින් ඉවර වෙනවා.
මොකද මේක සම්පූර්ණයෙන් ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා මත. හැබැයි හිතන්න මේ cash flow quadrant එකේ ඔයා B section එකේ නැත්නම් I section එකේ ඉන්නවා කියලා. ඔයා මෙතන පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට OPM එක සහ OPT, other people's time and other people's money. ඒ නිසා ඔයා වැඩ කරන එක නැවැත්තුවා කියලා ඒ ආදායම එන එක නතර වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ නැති වුණත් ඒ ආදායම් මාර්ගය එන විදිහට හදා ගන්න පුළුවන්. මොකද මෙතන තියෙන්නේ passive income එකක්. අතන තියෙන්නේ active income එකක්. දෙවෙනි point එක තමයි දැන් මේ B section එකේ සහ I section එකේ ඉන්න කට්ටියට OPM සහ OPT පාවිච්චි කරන්න පුළුවන් වුණාට E section එකේ සහ S section එකේ ඉන්න කට්ටියට ඒක පාවිච්චි කරන්න විදිහක් නැහැ. මොකද මෙතන ඔයගොල්ලන්ගේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ effort එක මත විතරයි. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මෙච්චර වෙලත් මේ සම්පූර්ණ සිස්ටම් එක අපි පුරුදු කරලා තියෙන්නේ මේ දෙක බවට පත් වෙන්න. හරි. ඒක එහෙමයි කියලා කියමුකෝ. දැන් මෙතන ප්‍රශ්නේ මොකක්ද? මේ cash flow quadrant එකේ අපි හැමෝම එකතු වෙලා උත්සාහ කරන්න ඕනේ මොකක්ද? ඔයාට උපේන ධනෙ, උපේන මුදල වැඩි කරන්න කැමති නම් කාර්යක්ෂම විදිහට මේක කරන්න කැමති නම් ඔයා ඉන්න තැන පිළිබඳව කිසිම සතුටක් නැත්තම් මොකක්ද අපි මෙතන කරන්න ඕනේ? E එකේ ඉන්න කෙනෙක් විදිහට අපි S එකට යන්න ඕනේ. S එකේ ඉන්න කෙනෙක් B එකට යන්න උත්සාහ කරනවා. B එකේ ඉන්න කෙනෙක් I එකට යන්න උත්සාහ කරනවා. වෙන විදිහකට කියනවා නම් මේ cash flow quadrant එකේ left side එකේ ඉඳන් right side එකට යන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ පොත ලියන රොබර්ට් කියෝසකි කියනවා ගොඩක් කට්ටිය මේ ලෝකේ ඉන්න ගොඩක් බහුතරයක් දෙනා මේ left side එකේ ඉඳගෙන right side එකට යන එක කරන්නේ නැත්තේ ඇයි? ඇයි ඒක කරන්න අමාරු? රොබර්ට් කියෝසකි කියනවා අනිත් හැම දෙයක්ම වගේ මෙතනත් ඇබ්බැහි වෙන සුළු දෙයක් තියෙනවා. මොකද සල්ලි කියනත් ඇබ්බැහි වෙන සුළු දෙයක්. ඔයා මේ ලෙවල් 4න් එක තැනක ඉඳලා මොනා හරි ආදායමක් ලබනවා නම් ඒ තැනට ඔයා ඇබ්බැහි වෙනවා. ඇඩික්ට් වෙනවා. හිතන්න ඔයා හොඳ ලොකු කම්පැනි එකක ලොකු සැලරි එකක් අරගෙන හොඳ පොසිෂන් එකක ඉන්නවා කියලා. දැන් මාසේ අන්තිමට ඔයාට ආදායමක් එනවා. මේ ආදායමට මේ පොත කියනවා ඔයා ඇබ්බැහි වෙනවලු. එතකොට ඒ ආදායම නැති වෙයි කියන බයට ඔයා ඊළඟ ලෙවල් එකට යන්න try කරන්නේ නැහැ. යන්න උත්සාහ කරන්නේ නැහැ. ඊළඟ එක තමයි ඔයා ඩිග්‍රී එකට කම්පැනි එකෙන් ලැබෙන අමතර දීමනා සහ වරප්‍රසාද වලට, වැකේෂන් වලට, risk free life එකට සල්ලි වලට සතුට ගන්න බෑ. මේ වගේ දේවල් ගැන ඔයාට ලොකු වටිනාකමක් දෙන පෞල් පරිසරයකින් නම් ඔයා එන්නේ. ඔයාට ගොඩක් අමාරු වෙයි right side එකට පැන ගන්න. මොකද මේ පොත ලියන රොබර්ට් කීසක කියන මගේ poor dad හැම තිස්සෙම මට කිව්වේ හොඳට ඉගෙන ගන්න ලොකු කම්පැනි එකකට යන්න හොඳ safe side එකේ ඉන්න secure job එකක් කරන්න එතකොට තමයි ඔයාලට මෙතන safe එකේ ඉන්න පුළුවන් කියලා. ඕක තමයි බහුතරයක් දෙනවා program කරලා තියෙන විදිහ. ඊළඟට ඔයා left side එකේ ඉන්න නම් ඔයා අඩුවෙන් වැරදි කරන කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි right side එකට එන ගමනේදී ඔයා වැරදි ගොඩක් කරන්න වෙනවා. ඒ තුලින් ඉගෙන ගන්න වෙනවා. ඒත් මේ පොත කියන්නේ වැරද්දක් කරොත් දඩුවම් කරන කෙනෙක්ට system එකක් ඇතුලේ ඉන්නකොට අපි කොහොමද ඊළඟ ලෙවල් එකට යන්න උත්සාහ කරන්නේ? ඒ වගේ කට්ටිය හැදෙනවද? මොකද තෝමස් අල්වා එඩිසන් කියනවා බල්බ් එක හොයාගන්න කලින් එයා 1014 වතාවක් වැරදි කරාට පස්සේ තමයි ඒක හොයාගත්තේ. ඒත් එයා කියන්නේ මං ෆේල් උනේ නැහැ. 1014 වතාවක් ඒක වැඩ කරන්නේ නැති විදි මං හොයාගත්තා. හරි. දැන් මේ cash flow quadrant එකේ පොඩි සාරාංශයක් ගත්තොත් මේ cash flow quadrant එකේ කොටස් 4ක් තියෙනවා. ආදායම උපයන්න පුළුවන් විදි 4ක් තියෙනවා. E employee කෙනෙක්ව ගත්තොත් එයාට ඕනේ risk එකක් නැති job security එකක් තියෙන ජීවිතයක්. ආර්ථිකම වශයෙන් උඩට යන්න නම් එයාට ප්‍රොමෝෂන් එකක් එනකම් බලන් ඉන්න වෙනවා. මේක තමයි කාර්යක්ෂමතාවයේ අඩුම විදිහ ධනෙ උපයන්න. ඊළඟට S self employed කෙනෙක්ව ගත්තොත් එයාගේ life එකේ control එකක් එයා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එයා තමන්ගේ දැනුම අත්දැකීම අනිත් අයට විකුණනවා. ඕනනම් පොඩියට business එකක් විදිහට මේක කරන්න පුළුවන් නැත්නම් කන්සල්ටේෂන් එකක් වශයෙන් උනත් මේක කරන්න පුළුවන්. ආර්ථිකම වශයෙන් දිනුවක් ලැබෙන්න ඔයා වැඩ කරන කාලය මත තමයි ඒක තීරණය වෙන්නේ. වැඩිපුර වැඩ කරොත් වැඩිපුර හම්බ කරන්න පුළුවන්. හැබැයි මේ එම්ප්ලොයි කෙනෙක් සහ self employed කෙනෙක් වෙලා ඉන්න එකේ තියෙන අවාසිය තමයි ඒක active income එකක්. ඔයා වැඩ කරන එක නැවැත්තුවොත් ආදායම එන්නේ නැහැ. ඊළඟට B big business owner කෙනෙක්ව ගත්තොත් මෙයාගේ ආර්ථික වශයෙන් දියුණුව රැඳිලා තියෙන්නේ එයාගේ business එකේ එයා හදන ලාභදායී business system එක මත තමයි. තමන්ට වඩා වැඩි ස්මාර්ට් මිනිස්සුන්ව හයර් කරලා බිස්නස් එකේ දුවන්න පුළුවන්. ඉන්වෙස්ටර් කෙනෙක් ගත්තොත් තමන්ගේ ධනය වැඩි රිටර්න් එකක් එන තැනකට දාන්න පුළුවන්. මේ දෙකේ වාසිය තමයි මේවා පැසිව් ඉන්කම් වෙන විදිහට හදා ගන්න පුළුවන්. තමන් නැතත් ආදායම එනවා. ඊළඟට ධනය කාර්යක්ෂම විදිහට උපයන්න නම් ඔයා මේ cash flow quadrant එකේ left side එකේ ඉඳන් right side එකට මාරු වෙන්න ඕනේ. හැබැයි ඒක කරන එක ලේසි නෑ. ඇයි කියන එකටත් අපි හේතු කීපයක් මේ වීඩියෝ එකේ පැහැදිලි කරා. උදාහරණයකට ඔයා මේ cash flow quadrant එකේ ඉන්න තැන පිළිබඳව ඇබ්බැහි වෙලා ඉන්න. අධ්‍යාපන ක්‍රමය අපිව right side එකට යන්න මඟ පෙන්වන්නේ නැහැ. right side එකට යන්න ඕන කරන mindset එකයි skill set එකයි වෙනස්. ඒ දැනුම හොයන්නත් උවමනාවක් උනන්දුවක් තියෙන්න ඕනේ.
පවුල් පරිසරයක් උදව් කරන්නේ නෑ අපිට ඒ තැනට යන්න. ඉතින් මේ හැම දෙයකම කඩාගෙන බිඳගෙන රයිට් සයිඩ් එකට යන එක ලේසි නෑ. ඒත් එක කරන්නත් බැරි නෑ. රයිට්. මේ වගේ ටෙක්නිකල් පොතක් ඔයා අන්තිම වෙනකම් බැලුවා කියන්නේ ඔයා ටොප් 10% එකේවත් අඩුම තරමේ ඉන්න ඕන. ඉතින් මේ වගේ ඔයාගේ දැනුමට චැලෙන්ජ් කරන වීඩියෝ එකක් සෝෂල් මීඩියා එකේ අවධානය ගන්න පුළුවන් මෙච්චර දේවල් තියෙදි ඔයා බැලුවා කියන්නේ ඔයා ලෙජන්ඩ් කෙනෙක්. well done. ඉතින් මේ වොචබුක් වීඩියෝ එකෙන් ඔයාට දැනුම ලංකාවේ ඉන්න බහුතරයක් දෙනාට ෂෙයා කරලා මේ සංකීර්ණ දේවල් ලේසියෙන් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න මේ උත්සාහ කරන මේ වොචබුක් වීඩියෝ එකේ වටිනාකම ඔයාගේ සෝෂල් මීඩියා එකේ ඉන්න කට්ටියට ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න කට්ටියටත් ෂෙයා කරන්න.